Hi guys, ඉතින් ඔන්න අදත් වීඩියෝ ටියුටෝරියල් එකක් තියෙනවා After Effects වල. ඉතින් අපි මේකෙදී කරන්න හදන්නේ පොඩ්ඩක් සිනමැටික් ලුක් එකකට එන පොඩි සිම්පල් ටයිටල් ඇනිමේෂන් එකක්. අපි බලමු අද මොකද්ද කරන්න හදන්නේ කියන එක. right ඉතින් මේක තමයි අද අපේ ටියුටෝරියල් එක වෙන්නේ. කොහොමද අපි මේ ෆ්ලිකර් ඇනිමේෂන් එක හදන්නේ? එතකොට අපි කොහොමද මේකේ zoom in effect එක වගේ දේවල් හදාගන්නේ? හරියටම සිම්පලි කොහොමද මේ දේවල් ටික කරගන්නේ කියන එක අද අපි බලමු. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ කම්පෝසිෂන් එකක් හදාගන්න ඕනේ. ඔයගොල්ලන්ට කැමති නමක් දීලා ඔයගොල්ලන්ට කැමති සයිස් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට black composition එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය කරන ටෙක්ස්ට් එක ටයිප් කරගන්න ඕනේ. මම මෙතන KRB මේ විදිහට දාලා මෙන්න මේ වගේ ටයිප් කරගන්නවා. right ටයිප් කරගෙන මතක තියාගන්න ඕගොල්ලෝ මේක ටෙක්ස්ට් එක සෙන්ටර් කරගන්න මේ විදිහට හරියට සෙන්ටර් කරගෙන තියාගන්න. ඊට පස්සේ alignment එකත් ඔන්න ඔය විදිහට සෙන්ටර් කරලා හදාගන්න. right එතනින් ඒ ටික ඉවරයි. ඊට පස්සේ ඕගොල්ලන්ට ගැලපෙන මේ වගේ bold font එකක් තියාගන්න. මේක තව පොඩ්ඩක් font එක ඕන නම් අපිට පුළුවන් ගන්නට adjust කරගන්න. right ඔය විදිහට ඉතින් අපි මුලින්ම අර ෆ්ලිකර් ඉෆෙක්ට් එක හදාගමු. ෆ්ලිකර් ඉෆෙක්ට් එක හදාගන්න අපිට හරිම සිම්පල් දෙයක් කරන්න තියෙන්නේ. මෙන්න මෙතන ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ටෙක්ස්ට් එක drop down එක arrow එකෙන් drop down කරගන්න. ඊට පස්සේ animate කියන එකට ගිහිල්ලා ඕගොල්ලෝ opacity කියන එකට යන්න ඕනේ. right opacity කියන එකට ගියාට පස්සේ මෙතන animator 1 කියන එක ඉස්සරහා තවත් add කියලා option එකක් තියෙනවා. මේකේ sector කියන එකේ wiggly කියන එකට යන්න ඕනේ. මෙතන opacity එක 100 තියෙන එක අපිට පුළුවන් 20 හරි 50 වගේ 120ක් වගේ දීලා opacity එක අඩු කරගන්න. ඔන්න දැන් ඕගොල්ලන්ට පේනවා මේකේ flicker effect එකක් ඇවිල්ලා තියෙනවා. right මේකේ ඕගොල්ලන්ට පුළුවන් speed එක වෙනස් කරගන්න. එතකොට මෙන්න මෙතන තියෙන wiggle second කියන එක තමයි ඒකේ speed එක. ඉතින් මම මේකත් 150ක් විතර වගේ දාලා බලනවා. එතකොට අපිට පොඩ්ඩක් fast flicker එකක් මෙන්න මේ විදිහට animate වෙනවා. ඉතින් ඕගොල්ලන්ට කැමති ගානකට මේක දාගන්න පුළුවන්. දැන් අපේ wiggle එකට අපි add කරගෙන තියෙන parameters ටික ඕන විදිහට වෙනස් කරගත්තට පස්සේ ඊළඟට අපිට හදාගන්න තියෙන්නේ මෙන්න මේ zoom effect එක. right ඔන්න ඔය විදිහට එන zoom effect එක. ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියන එක. right මේක හරි simple. ඕගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙන්න මේ විදිහට 2 seconds විතර ගිහිල්ලා position එක value එකකින් තමයි අපි ඒක control කරන්නේ. ඊට කලින් මතක තියාගන්න අපිට මේක 3D layer එකක් විදිහට convert කරගන්න ඕනේ. ඉතින් අපි මෙන්න මෙතන තියෙන layer එකේ 3D icon එක press කරලා on කරගන්නවා. එතකොට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන properties කියන එකේ position කියන එකේ x y z කියලා values තුනක් ඇවිල්ලා තියෙනවා දැන්. හරිද? ඊට පස්සේ අපි කරන්නේ මෙතන position කියන එකට keyframe එකක් දාගන්නවා. හරි? ඊට පස්සේ ආපහු අපි මුලට ගිහිල්ලා මෙන්න මෙතනින් අපේ position එකේ මෙන්න මේ value එකේ අපි මෙන්න මේ විදිහට උඩට ගන්නවා. right දැන් මේ විදිහට zoom කරනකොට ඔයගොල්ලන්ට පේනවා මගේ මෙන්න මේ W අකුර වෙටෙන්නේ මගේ මෙන්න මේ විදිහට සුදු පාට එකක් උඩ. මට ඕනේ මේක හරියටම මෙන්න මේ W අකුර මැදින් වගේ එන විදිහට හදාගන්න. right ඉතින් මම මේක adjust කරලා මෙන්න මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මම මේක මෙන්න මේ වගේ zoom කරගන්නවා. එතකොට මට මේක හරියටම screen එක මැදින් එන්න ඕන නිසා මම මේක තව පොඩ්ඩක් ඔන්න ඔය විදිහට කරගෙන මම මේක මෙන්න මේ වගේ අයින් කරලා දාගන්න. හරි. දැන් අපි බලුවොත් ඔන්න ඔය විදිහට තමයි අපේ ඇනිමේෂන් එක එන්නේ. හරි. ඉතින් ඕගලන්ට පේනවා ඇති මේක ගොඩක් ස්මූත් නෑ. හරිද? ගොඩක් ස්මූත් නෑ. අපි දැන් බලමු මේක ගොඩක් ස්මූත් විදිහට කොහොමද ලස්සනට හදාගන්නේ කියන එක. මුලින්ම කරන්නේ අපි මේ දෙක සිලෙක්ට් කරලා කීබෝඩ් එකේ F9 කියන කී එක ප්‍රෙස් කරනවා. එතකොට අපිට මේක ස්මූත් කරගන්න පුළුවන් යම්කිසි ප්‍රමාණයකට. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන තියෙන graph editor එකට යන්න ඕනේ. මේ keyframes දෙකම select කරලා graph editor එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ වගේ curve එකක්. දැන් මේක zoom කරගන්න ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන තියෙන icon එක press කරන්න. එතකොට මේක automatically අපිට මේ graph එක තියෙන area එක විතරක් scale වෙලා පෙන්නනවා. නැත්නම් ඔයාලට alt key එක press කරලා මේක scroll කරලත් ගන්න පුළුවන්. හරි. දැන් අපි කරන්නේ මේ point එක select කරලා මෙන්න මේ විදිහට මේ පැත්තට මේක drag කරනවා. දැන් අපි මේක play කරලා බලමු. right. තව පොඩ්ඩක් මේක කරනවා. ඊට පස්සේ මම මේ point එක key එක තව පොඩ්ඩක් ලං කරගන්නවා. right ඔන්න ඔය විදිහට මේ පැත්ත ඔයගොල්ලන්ට මේ graph editor එකත් එක්ක ටිකක් වෙලා වැඩ කරලා ඔයගොල්ලන්ට හරියටම set වෙන ගානට මේක හදාගන්න සිද්ධ වෙනවා. මේක එක සැරේට කරන්න පුළුවන් ගන්න නෙවෙයි. චුට්ටක් time එක ඉන්වෙස්ට් කරලා ඔයගොල්ලෝ ගානට ඔයගොල්ලන්ට ස්මූත් කියලා දැනෙන ගානට වෙනස් කරගන්න ඕනේ.
right හරි මම හිතනවා මට තා චුට්ටක් මේක ස්පීඩ් උනා නම් ඇති හරි ඔන්න ඔය විදිහට හරි දැන් මම හිතනවා මගේ ඇනිමේෂන් එක හරි කියලා මට ඕන විදිහට ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ මම බලන්න මේක zoom in වෙනකොට මෙන්න මේ විදිහට canvas එකට පොඩි motion blur එකක් ඇඩ් වෙලා තියෙනවා නමුත් මේකේ අපිට තාම මේක ඇවිල්ලා නැහැ. ඒකට හේතුව තමයි අපි motion blur එක on කරන්න ඕනේ අපේ layer එකේ සහ general විදිහට. මෙන්න මේකෙන් අපිට පුළුවන් motion blur enable කරගන්න. ඒ වගේම මෙතනත් තියෙනවා layer එකට ඒ text layer එකට motion blur enable කරන්න ඕනේ. right. දැන් ඔන්න ලස්සනට ඇවිල්ලා තියෙනවා ගානට. හරි. දැන් අපි graph editor එකෙන් අයින් වෙලා අපි අහපව් මෙන්න මේ විදිහට එළියට එනවා. right. ඔන්න ඔය විදිහට. හරි දැන් අර sound effects ටික අපි මේකට add කරලා බලමු. ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට sounds pack එකක් ඕන නම් එකකින් කොහෙන් හරි sounds ටිකක් හොයාගෙන ඕගොල්ලන්ගේ title animation එකට ගැලපෙන sounds ටිකක් බලලා ගන්න. මෙන්න මේ විදිහට. right. ඉතින් මම තව පොඩි effect එකක් add කරනවා මගේ text එකේ look එක තව පොඩ්ඩක් improve කරගන්න. මේකට අපි කියනවා glow effect එක කියලා. මෙන්න මේ glow effect එක add කරලා මම පොඩ්ඩක් මේක glow එකේ පොඩි changes ටිකක් කරගන්නවා. මේ වගේ පොඩි glow එකක් දෙන්න. හරි මතක තියාගන්න එතකොට ඕගොල්ලෝගේ අර තියෙන මේ flicker effect එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඒක තව පොඩ්ඩක් අඩු කරගන්න බලන්න. right. right. චුට්ටක් ඇඩ්ඩලා තියෙනවා. ඉතින් ඒක අපිට ඕන විදිහට ඒ ගන්නට තියලා හදා ගන්න පුළුවන් ඕගොල්ලෝ කැමති විදිහකට. හරි. right. මේක තව පොඩ්ඩක් ඉතින් ඕගොල්ලෝ වෙලාව ඉන්වෙස්ට් කරලා පොඩ්ඩක් ෆයින් ටියුන් කරගන්න ඕනේ ඕගොල්ලන්ට කැමති විදිහකට. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. right. හරි. ඉතින් ඔන්න විදිහට තමයි අපි title animation එකක් කරගන්නේ. අපිට ඕන විදිහකට මේවා වෙනස් කරලා ඕන effects දාලා හදා ගන්න පුළුවන්. ඉතින් මේ simple එකක්. තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න After Effects වල කරන්න පුළුවන් දේවල් ගැන මේ සරලවම simple එකක් කරන්න මම උත්සාහ කරේ. ඊට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් මේකේ duplicates අරගෙන මේකේ ඊළඟට ඕගොල්ලන්ට තව layer එකක් ඕනනම් මේ විදිහට layer එක cut කරලා duplicate එකක් අරගෙන මෙතනින් මේක ඉවර වෙනකොට ඊළඟට ඕගොල්ලන්ට තව sound එකක් මෙතනින් දාගන්න. right. ඔය විදිහට ඊට පස්සේ මේකේ වෙනස් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි title animation එක කරගත්තේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ tutorials තව බලන්න කැමති නම් ඉගෙන ගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලන්ට තව මොන වගේ tutorials ද ඕනේ කියන එක. ඉතින් අපේ workshops පටන් ගන්නවා. ඒ වගේම අපේ project base video course එකක් එනවා. ඒකෙදී ඔයගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා. මම ඔයගොල්ලන්ට එක එකක් පෙන්නන්නම්. දැන් අපි කරන්න හිතාගෙන ඉන්න course එකේ ඔයගොල්ලෝ මේක බලනවා නම් සමහරවිට දැකලත් ඇති. අපි මෙන්න මේ වගේ දේවල් අපේ paid course එකේ කරනවා. එතකොට ඒක video series එකක් විදිහට එන්නේ. දිගටම දැනට අපි කරගෙන යනවා. ඉතින් කවුරු හරි ඉන්නවා නම් ඒකට join වෙන්න කැමති කෙනෙක් ඔයගොල්ලන්ට පුළුවන් මාව contact කරගන්න. මෙන්න මේ වගේ ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටිකක් අපි කරනවා. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ Facebook, එතකොට TikTok ඒ වගේ අපි මේවා කරන විදිය දානවා. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් අපේ paid course එක join වෙන්න පුළුවන්. right. ඉතින් එහෙනම් මේ වගේ tutorials තව ගොඩක් ඉස්සරහට එනවා. ඔයගොල්ලෝ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.